ඔන්න මම ආපහු ආවා අලුත් vlog එකක් එක්ක පුරුදුපරදී අදත් සෙනසුරාදා දවස. අද මට ටිකක් මහන්සි මම නිදාගත්තා. එදා විශේෂයක් උන්නේ මේ තියෙන ඊට පහුවදා මම යන්න රෙස්ට් වුණා. මම එදා පොඩ්ඩක් මේකප් එකක් දැම්මා. මට එදා හරියට ඔළුව ගැක්මක් තිබ්බ හින්දා සහ මගේ මූණ නිකන් ඩල් වෙලා වගේ පෙවුනේ. ඒක හින්දා කොහමරි ගෙදර ඇවිල්ලා මෙන්න මෙයා හුරුතල් කරා. අම්මා ඇවිල්ලා ගෙදර හිටියේ නෑ. අම්මා මිනුවන්ගොඩ ගිහිල්ලා ඈනකන් ඉතින් මෙයා හුරුතල් කර කර හිටියා. ඊට පස්සේ මම වොෂ් එකක් දාගත්තා. කොණ්ඩෙත් හොදගෙන තේ එකක් හදාගත්තා බොන්න. ඊට පස්සේ තාත්තා ගෙදර ඇවිල්ලා හිටියා. මට එදා සනීප නැතුව හිටිය හින්දා තාත්තා තෙක් පොත් වගේ උගන් තිබේ ටිකක් අරගෙන මම රයිස් එකක් ගත්තා. ඒ ඉන්න අතරේ මෙන්න මේකත් මට හම්බුණා. ඉතින් ඒකත් බීලා කෑම එකත් අරගෙන අපි ෂෙඩ් එකට ඇවිත් තෙලුත් ගහගත්තා. ඊට පස්සේ කඩේට ඇවිල්ලා රට කජු වගේක් ගත්තා. ඒක නම් තාත්තට. ඊට පස්සේ බත් ටික කාලා මම මේ පොත් ටීටි කවර දාන්න කියලා හදන්නේ. නැත්නම් කිරිදර දාගන්න මට වෙලාවක් ඇත්තටම නැති වෙනවා. ඊරිදා පන්ති ගිහින් ආවට පස්සේ ඔක කරන්න වෙලා නැති හින්දා මම පොත් ටික සේරටම ඉටිකොල දැම්මා. භාගයක් දාලා ඉවර කරලා මෙන්න මෙයාව බලන්න ආවා. මෙයා හුඟ දවසකින් ගෙදර ඇවිත් තියෙන්නේ. එයත් එක්කත් කතා කරලා ආයාවත් පැට් කරලා මම ආපහු පොත් ටික ටික කවර දාන්න ගෙදරට ආවා. මොකද එක විශේෂකීම පොත් 3ක් විතර තියෙනවා. මට පොත් 15කට විතර ඉටි කවර දාන්න තිබ්බා. ඉතින් ඒ ටික සේරම දාලා ඉවර වෙලා මම ඒවට රූප ටිකක් අලවන්න කියලා බැලුවේ. රූප ටික අලවලා ඉවර වෙලා මට ICT නෝට් එක ලියන්න තිබ්බා. මම ඒ ටික ලියලා ඉවර කරා. මොකද මම වෙන පොතක ලියන් හිටියේ ඒ ටික. මම අනිත් ඔය කියන්නේ හරි පොතේ ටික ලියාගෙන අනිත් පොතේ තිබ්බ ටික සම්පූර්ණම කරලා දාලා වැඩේ ඉවර කරා. පේනවනේ මේ ටික නෙමෙයි තවත් පොත් තියෙනවා. ඔය නම් මම දැන් මේ අලවන්න ස්ටිකර් තෝර අලවනවා. මම ජෝනලින් සෙට් එකේ තිබ්බ ස්ටිකර්ස්ම තමයි ගත්තේ. සහ එක එක දීලා තිබ්බ කොළවල රූප තිබ්බ ඒවා කපලා අරන් තමයි ගත්තේ. ලොජික් පොත්වල සේරම කැපුවේ යමින්දසගේ ටියුට් වල නෙමෙයි සෝරි යමින්දසගේ දුන්න කොළවල ඒවා. ඒ ටික කපා ගන්නම මාර්ගෙමක් දෙන්න උනා. මොකද ඒ කොළ අර ටිකත් ඝනකම් විදියට ගහපු කොළනේ මැගසින් කොළනේ. ඒවා කපන්න ටිකක් අමාරුයි. ඉතින් පරිස්සමට කපලා අලව ගන්න ඕන උනා. හරි ඉතින් ඔය මේ තියෙන්නේ ඊට පහුවදා මම මේ අපේ ඉස්කෝලේට යන කුණ්ඩෙත් බැඳගෙන ඩාන්සින් අයිටම් එකකට. අද අපේ ඉස්කෝලේට අලුතෙන් ප්‍රින්සිපල් කෙනෙක් ඉනවා. ඉතින් එයා පිළිගන්න උත්සවය තමයි අද තිබ්බේ. ඉතින් හොඳ මේ ඒකට ලෑස්ති වෙනවා. මගේ යාළුවෝ යව ගණන් ගන්නපා. අපි මේ ලෑස්ති වෙන ගමන් මම මේ පැන යන්නේ මගේ කොණ්ඩේට උණු කරන බඩු ටික ගන්න. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මම මේ ටික ගලවන වෙලාව ගත්ත එකක්. මගේ ෆෝන් එක හේතු කරති යාළුවට එක පෙරළුණා. කොහොම හරි මේ තියෙන මගේ මේකප් එක යවුවට පස්සේ මගේ මූණ බ්‍රයිට් වුණා. මේකප් එක හොඳට යවුවට පස්සේ හැබැයි මේ බස් එකේ එන ගමන් මම පාරේ යන ගමන් මගේ මූණ පොඩ්ඩක් චෙක් කරලා බලුවා මගේ මූණට මක් වෙලාද කියලා. හරි. ඉතින් මේ තියෙන්නේ ස්ටිකර්ස් වගේ මම පොත් වලට නම් ඇලෙුවේ නෑනේ. ඊටි කලවන්න ගත්ත. මම අදත් නාගත්තා. නාලිවරලා කාලා මම දැන් මෙයා පහු පාඩම් වැඩ ටික කරන්න තමයි හදන්නේ. මොකද මට වැඩ ගොඩාක් තිබ්බ මගේ හරිච්ච. මම දැන් මේ හිමින් ඒ ටික කරනවා. අද vlog එකේ නම් විශේෂ දෙයක් නැහැ. පොඩි දෙටි දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඊළඟ vlog එකේ තමයි විශේෂ දේවල් ගොඩක් තියෙන්නේ. ඉතින් ඊළඟ vlog එකකින් හම්බෙමු. එනම් පරිස්සමින් ඉන්න.
බයි.